ये हुआ है यहाँ पर. දිල්ලි අගනුවර පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් සේම ඓතිහාසික ප්‍රදේශයක් ලෙසයි රතු බලකොටුව සැලකෙන්නේ. මෙම රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ ඊයේ දින මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදු වුණා. මේ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල මෙම පිපිරීම සිදුව තිබෙනවා. පිපිරීමේ බලපෑමෙන් අවට නවතා තිබූ තවත් වාහන 22ක් පමණ ගිනිගෙන විනාශ වී තිබුණේ මෙලෙසින්. පිපිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි. ප්‍රහාරයට පැය 3කට පෙර අධිබලති පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් අදාළ මෝටර් රථය බෝම්බකරු රතු බලකොටුව ආසන්නයේ රථගාලක් වෙත ගෙන එන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එසේම බෝම්බකරු සවස 6:30ට පමණ එම රථගාලයේ සිට බෝම්බ පිරවූ මෝටර් රථය රථගාලෙන් ඉවතට ධාවනය කරමින් ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත රැගෙන ගොස් ඇති බවයි ඉන්දිය පොලිසිය පවසන්නේ. එසේම මෙම සිදුවීමට පෙර යම් ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සූදානමක් සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ අතරින් ආසන්නතම සිදුවීම වූයේ නවතිල්ලි අගනුවරට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2900ක් පමණ හමුවීමයි. ජයිෂ් මොහමඩ් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළ කරන පෝස්ටර් ප්‍රචාර කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇති අදිල් අහමද් නම් කාශ්මීර් වෛද්‍යවරයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට ඉන්දිය පොලිසියට හැකිව තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ ඊයේ දිනේදී සිදු වූ මෙම පිපිරීම සම්බන්ධව යම් සම්බන්ධතාවයක් තිබෙනවාද යන්න තවමත් කරුණු නිශ්චිතව හෙළි වී නැහැ. ඉන්දිය පොලිසිය මෙන්ම ඉන්දිය බුද්ධ්‍යංශද මේ කරුණු සම්බන්ධයෙන් ඉදිරියට විමර්ශන සිදු කරගෙන යමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම පිපිරීමත් සමග ඉන්දියාවේ මුම්බායි, කොල්කතා, බැංගලෝර්, ජයපුර්, හර්යානා, පංජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. එසේම ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපළවල්වල සහ ජනාකීර්ණ ප්‍රදේශ රැසක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම දැනගත් වහාම Taman කම්පනයට පත් වූ බවයි. මේ අතර මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු ඉන්දිය ජනතාව සහ ඉන්දිය රජය සමග සහයෝගීතාවය ප්‍රකාශ කරන බව සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත්ද මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව දැඩි ශෝකය පළ කරමින් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ දිල්ලියේ සිදු පිපිරීම පිළිබඳ පුවත සැලවූ වහාම Taman කනගාටුවට පත් වූ බවයි. එසේම ශ්‍රී ලංකාව ඉන්දිය ජනතාව සමග සහයෝගීතාවයෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් මෙම සටහනෙහි පවසා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.